අම්මේ අද වෙසක් පොය නේද? ඇයි අපි මේ පාර වෙසක් කූඩු හැදුවේ නැත්තේ? වෙසක් පොය කල් ගියානේ පැටියෝ. මේ මාසේ අන්තිම වගේ වෙද්දී අපිට වෙසක් පොය සමරන්න පුළුවන්. එහෙනම් අපි හෙට අනිද්දා ඉඳන්ම වෙසක් කූඩු අලවන්න ගමු නේද අම්මේ? ඔව් අපි අලවමුකෝ. ඊට පස්සේ තාත්තත් එක්කත් එකතු වෙලා අපි ඒව ලස්සනට මිදුලේ එල්ලලා සරසමු. අම්මේ මේ පාර අපි අයිස්ක්‍රීම් දන්සලකුත් දෙමුකෝ. හරි පැටියෝ. ඔය ඔක්කොම කරමුකෝ. අම්මේ මාව කැරකෙන කූඩු බලන්නත් එක්කන් යනවා නේද? හරි බලමු. තව දවස් තියෙනවනේ. හැම දෙයකටම කලින් අපි අද පන්සල් ගිහින් යමුකෝ. හොඳ දුව වගේ ගිහින් ලෑස්ති වෙලා එන්න.